පීපල්ස් බැංක් එක විසින් එයාලගේ මේ දවස්වල චීෆ් මැනේජර් ප්‍රොජෙක්ට් ෆයිනෑන්ස් කියන රැකියා තනතුර සඳහා බඳවා ගැනීම විවෘත කරලා තියෙනවා. මෙම රැකියා තනතුරට බඳවා ගැනීමේදී ප්‍රධාන වගකීම් හා යුතුකම් වශයෙන් ව්‍යාපෘති මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමට සහ ව්‍යාපාර සංවර්ධනය ඉදිරියට ගෙන යාමට උපාය මාර්ගික සැලසුම්කරණයට නායකත්වය ලබා දීම, ව්‍යාපෘති ණය දීමේ ප්‍රතිපත්ති සකස් කිරීම සහ යාවත්කාලින කිරීම, අරමුදල් සම්පාදනය පිළිබඳ සාකච්ඡා කිරීම සහ ව්‍යාපෘති අනුග්‍රහයකයන්ට උපාය මාර්ග මඟ පෙන්වීම ලබා දීම, ව්‍යාපෘති ප්‍රගතිය නිරීක්ෂණය කිරීම, ආතතියටපත් ව්‍යාපෘති ආමන්ත්‍රණය කිරීම සහ කාලෝචිත ප්‍රතිසාධන ක්‍රියාමාර්ග සහතික කිරීම වැනි වගකීම් හා යුතුකම් කිහිපයක් මෙම රැකියා විස්තරයට අදාළ වේ. අපේක්ෂක සුදුසුකම් වශයෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. අවශ්‍ය අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් වශයෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක් හෝ ආයතනයක් විසින් පිරිනමනු ලබන සිවිල් ඉංජිනේරු විද්‍යාව හෝ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හෝ විදුලි ඉංජිනේරු විද්‍යාව හෝ කෘෂිකර්මය හෝ ගිණුම්කරණය සහ මූල්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් තියෙන්න ඕනේ. සහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක් හෝ ආයතනයක් විසින් පිරිනමනු ලබන ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හෝ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ මාස්ටර්ස් උපාධියක් තියෙන්න ඕනේ. සහ කළමනාකරණ ගණකාධිවරුන්ගේ වරලත් ආයතනයේ හෝ සහකාර වරලත් ගණකාධිකාරී ආයතනයෙහි සහකාරක සමාජිකත්වයක් තියෙන්න ඕනේ. මෙම රැකියා තනතුරට අයදුම් කිරීමේදී රැකියා පළපුරුදු වශයෙන් බැංකුකරණයේ අවම වශයෙන් අවුරුදු 7ක පළපුරුද්දක් සහ ඉන් ණය සම්බන්ධව අවම වශයෙන් අවුරුදු 5ක පළපුරුද්දක් තියෙන්න ඕනේ. අයදුම් කිරීමේදී මෙම රැකියා තනතුරට තාක්ෂණික කුසලතා වශයෙන් මූල්‍ය විශ්ලේෂණය සහ ආකෘති නිර්මාණය, ණය සහ අවදානම් තක්සේරුව, ව්‍යාපෘති ඇගීම සහ නිසි කඩිසරකම, මූල්‍ය ව්‍යුහගත කිරීම සහ ගණනු සැකැස්ම, ව්‍යාපෘති අධීක්ෂණය සහ පසු අනුමැතිය කළමනාකරණය කිරීම, නියාමනය හා ගිණුම්කරණය වැනි කුසලතා සලකා බලයි. අවශ්‍ය මෘදු කුසලතා හෙවත් නිපුණතා වශයෙන් විශේෂණාත්මක සහ විවේචනාත්මක චින්තනය, sannivedana කුසලතා, සාකච්ඡා කිරීම සහ ඒත්තු ගැන්වීම, තීරණ ගැනීම සහ විනිශ්චය, සම්බන්ධතා කළමනාකරණය, කණ්ඩායම් වැඩ සහ සහයෝගීතාවය වගේම අනුවර්තනය වීමේ හැකියාව සහ ඉගෙන ගැනීමේ කඩිසරකමක් තියෙන්න ඕනේ. මෙම රැකියා තනතුරට තෝරා ගැනීමේදී නියමිත සුදුසුකම් සහ පළපුරුදු මත පදනම්ව කෙටි ලැයිස්තුගත කරන ලද අයදුම්කරුවන්ගේ සමුඛ පරීක්ෂණයක් සඳහා කැඳවනු ලැබේ. ඉතින් මේ රැකියා තනතුර සඳහා ඔබත් සුදුසුකම් ලත් අපේක්ෂකයෙක් නම් දෙසැම්බර් මාස 29 වන දින හෝ ඊට පෙර අයදුම් කරන්න. මෙම රැකියා විස්තරය ගැන වැඩිදුර විස්තර දැනගන්න දැම්ම findy.lk වෙබ්සයිට් එකේ jobs category එකට visit කරන්න. ඒ වගේම මේ වගේ තවත් job opportunities ගැන දැනගන්න දැම්ම අපිත් එක්ක එකතු වන්න.